මරණාසී දුක කියන අපි සාසරන දුකයිනේ. ඒකනේ ඕනකම දෙන්නේ. ඔව්. අප්‍රියවත් නේ ප්‍රියමරණය කියලා ගත්තොත් ප්‍රභාකර මරණය කියලා ගත්තොත් ඒක අපි ප්‍රිය කරනවානේ. හැබැයි මේ ප්‍රිය කරන මරණය ලබා ගන්න ඒ මරණය වෙනුනේ. ඒ මරණය ඕන කියන එක දෙන්නේ ආනිකේ කියන මහා දුකක් විදිහට. මේක ඇතුළේ තමයි ලොකෝ දුක්ඛ. දුක්ඛද තියෙන්නේ. දැන් මේකයි කරන්නේ ලබන්නේ අන්නේ. ඔව්. මේක දුක්ඛ නෑ. අන්න ප්‍රිය කරන එක නිසාම ඒ දුකෙන් මිදෙන්න බෑනේ. ඒකනේ හේතුව. ඒ මැත්තේම දඟලන තව 1000 කීයක් ගොඩ නැගෙනවා. ඒක සංඛාර දුක්ඛේ ගොඩ නැගෙනවා ප්‍රිය කරන එක නිසා. එතෙන්ට. ඒතර දුක්ඛ දුක්ඛේටත් විඳින්න සිද්ධ වෙනවා. ඒ ප්‍රිය කරන එකේ විපරණාමනේ ඒ දුකත් විඳින්න සිද්ධ වෙනවා. ඒක ගොඩක් ප්‍රිය කරන දේෙන් තමයි දුකක් වැඩේ. ප්‍රිය කරන දේ ඉන්න කොහෙන්නේ? ප්‍රිය කරන එක තමයි චන්දරාගය. නේද? උපාදානිය කිව්වේ ඒකයි. බැඳෙන්නේ ඒකට. චන්දරාගය නිසා. මේ චන්දරාගය වෙනම දකින්න ඕන. චන්දරාගය අහ කරපුවාම තියෙන ගොඩ වෙනම දකින්න ඕන. මේ චන්දරාගයෙන් වහගෙන තියෙන්නේ මෙන්න මේ දුක් ගොඩ. පිරිසිදු දකින්න කිව්වේ ඒකයි. පිරිසිදු දකින්නකොට රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරලා දකින්න. ඒතරයි පිරිසිදුන්නේ. ප්‍රියභාවය හිතෙන්න ඕන. ප්‍රියභාවය හිතෙනකන් චන්දරාගය වහනවා. ප්‍රියභාවය හිතුනහම තමයි අර දුක වෙනම පේන්නේ. දුක පිළිසිඳ දැනගන්න කිව්වේ ඒකයි. ඒක චන්දරාගයෙන් බැඳෙන්න එපා කියන එකනේ ඒක. ඔව්. චන්දරාගය තමයි හේතුව. දැන් දුකයි දුකට හේතුවයි දෙකම තියෙනවා චන්දරාගයක මිශ්‍ර වෙච්ච එකම. වක්විරිය ලස්සන නෙවෙයි කරන්නේ තියෙන්නේ. ඒක චන්දරාගය සමග වුණා. ඒතර උපාදාන වුණා. ඒක අතුරුජීවී වශයෙන් චන්දරාගය තමයි. අන්න ඒකයි. චන්දරාගය කියන්නේ අපි විසින් දෘෂ්ටිය ගොඩනගා ගන්න එක. ගොඩනගාගෙන චන්දරාගයේ වස්තුවත් එක සම්බන්ධ කරගත්තොත් ඒක රූප උපාදානස්කන්ධය වුණා. චන්දරාගය හතරවයක රූපස්කන්ධයමයි. හැඩ වැඩ තියෙන්න පුළුවන්. හැඩ වැඩ තියෙනවා අපි දන්නවා මේ හැඩ වැඩ වෙලා තියෙන්නේ මා විසකුලියා කිය. ආදීනෝ දිනවා කිය. ඔයතර උපාදාන කරන්නේ. ඒතර පංචස්කන්ධය තියෙනවා මිස පංච උපාදානස්කන්ධය. ඒතර පංචස්කන්ධේ දුකයි නෝකක් කියන්නේ නැහැ නේ. පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය. පංචස්කන්ධේ දුකට ඇදලා උගුල හැරෙන ඒක දුකයි කියලා ගන්න. නෑ ඒ දැන් පංචස්කන්ධය කියන්නේ දුක. දැන් අපි දුම වහ බිව්වේ නැසත් වහම නේද? අන්න ඒ වගේ. ඒක වහ කියන්නේ නිගමනය කරලා බීලා මැරිච්ච හින්දා නේද? අර තියෙන කුප්පිය වහ ටික වහපව යන්නේ කොහොමද? ඒ જાතිය බීලා හිටන් පුද්ගලයා මරණ භාගය ඒකින් අපි නිගමනය කළා. ඒ කුප්පියේ තියෙන වහ කියලා. දැන් පංචස්කන්ධ දුක නම් අපි ප්‍රියමන්තර රූපයක් දැන් මේක නෑ. දැන් දුක කියන එක අපි හිතාගන්නේ විඳින එක දුකයි කියන එක. දුක කියන එක අපි තේරුම් ගන්න තියෙන්නේ මේ විඳින එක විඳිනකොට දැනෙන එක දුක් විඳින එකයි දුක කියලා අපි නිගමනය කරලා තියෙන්නේ. දුක කියන්නේ දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණේ විඳීමයි විඳින කදීමයි දෙක. දුක්ඛ ලක්ෂණය මනෝවද රූපේ තියෙනවා. අන්න ඒකයි. දුක්ඛ ලක්ෂණය. දැන් විඳින ලක්ෂණය කියන්නේ විදුර නෙමෙයි. ඒ වගේ දුක්ඛ ලක්ෂණය දැක්කා කියන්නේ දුක් විඳිනවා නෙමෙයි. දුක්ඛ ලක්ෂණ ත්‍රිලක්ෂණයනේ. ලක්ෂණ තුනක් වෙන්නන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක්. මතුවෙච්ච තුනක් නෙමෙයි. දුක විද්‍යාමාන වෙන්නේ ඒ දුක්ඛ ලක්ෂණේ තියෙන එක ගත්තාම. ඒකේ ලක්ෂණේ විද්‍යාමාන වුණා. ගත්තාම තමයි මතුනේ ඒකේ දුක තිබුණානේ. ඒක නෙමෙයි විඳින්න උනේ. දැන් අපි විඳින එකට දුක කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ. දුක විඳින එක කියන්නේ දුක ඒක දුක උපාදාන කරලා. පංච උපාදානස්කන්ධ කරපුවාමයි දුක විඳීම අපි වෙන්නේ. මේ හැම වෙලෙම උපාදාන කරන්නේ සත්‍යය සියල්ල. සත්‍යය කියන්නේ මාත්‍රයක මොහොතක වෙන ක්‍රියාවලිය. දැන් ඇහෙන් රූප වෙන වෙලාවට තවත් මේ චක්කුද්්වාර මේ චක්කු විඥානිය මුල් කරගත්ත චක්කුද්්වාර චිත්ත වීදියක් මිසක් ඒ මොහොතේ ඒ චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණේ මිසක් තවත් හිතක් නැහැ සත්‍යයකට. චක්කු විඥාන කියන තව ඒ වෙලාවේ සෝත විඥානක් නැහැ, ගාන විඥානක් නැහැ, જીවහා විඥානක් නැහැ, කාය විඥානක් නැහැ, මනෝ විඥානක් නැහැ. ඊළඟට මේ බාහිර චක්කු විඥානෙ විතරයි. අදි වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා අපිට පේන්නේ නැහැ මේ වෙනස. අපිට වෙන්නේ එක සැරේ පේනවා, එක සැරේ ඇහෙනවා, එක සැරේ ගඳ සුවඳ දැනෙනවා, රහ දැනෙනවා, ඉස්කස් දැනෙනවා, හිතෙනවා. ඔක්කොම එක පොඩියක් හැටියට. ඔන්නේ හැවටිල්ල නිසා තමයි සත්‍යය කියන උඹ දෘෂ්ටිය කොට නැගෙන්නේ. සත්‍ය දෘෂ්ටිය කපන්න නම් ඔය මොහොත බලන්න ඕනේ. මාත්‍රේ. ඒකෙන් දිත්තේ දිත්ත මාත්තා. දැකීම මාත්‍රයයි. ඒ විදිහ තාම මොකුත් නැහැ. දැකීම මාත්‍රේ කියන සත්‍යය හැටියට විද්‍යාමාන උනේ. ඔය දැකීම මාත්‍රේ සත්‍යයේද?
අපි ගොඩනගා ඉන්න සත්‍යයද දැකීම මාත්‍රයක් දාන්න පුළුවන්. මනසේ ගොඩනගාගත් සත්‍යය කියන්නේ දැකීම මාත්‍රයක්වත් ඇහිීම මාත්‍රයක්වත් නෙමෙයි. මේ සියල්ලේම සම්පින්දනය. අපි සත්‍යය කියලා හිතා ඉන්නේ. අහන්න පුළුවන්, බලන්න පුළුවන්, ගඳ සුවඳ දැනගන්න පුළුවන්, රහ දැනගන්න පුළුවන්, හිතා ඉන්න පුළුවන් මේ එකම පොදියක්. සමස්තයක් වශයෙන් අරගෙන ඒක සත්‍යය කියලා පිළිගමනය කරේ ඉන්නේ. ඔන්න ඕක තමයි සත්‍ය දෘෂ්ටිය කියන්නේ. ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඔන්න ඕකයි. මේ එකම එකතු කරලා සත්‍යය කියලා ගොඩනගා ගත්තා. ඉතින් මේක බෙදලා බලන්න ඕනේ. විභජ්‍යවණිය මේක බෙද බෙදා බලන්න ඕනේ. මොහොතින් මොහොතට අඩු කරලා ගිහිල්ලා. අන්තිම මොහොතේදී මේ පහම ක්‍රියාත්මක වෙනවා දෙකට. මේ පේන එක වෙනවද? දැන් ඇහෙනවා වගේ පේනවා ඔක්කොම එකට එනවා වගේ පේන එක. පුංචිම කොටස මාත්‍රිය දිගට පස්සේ තියනවාද? අන්න ඉතනයි අහු වෙන්නේ දැන්. අන්න ඒක කිව්වේ. බෙදා බලන්න කිව්ව ඕකේයි. බෙදලා බලනකොට පේනවා. පේන වෙලාවට තවත් ඇහෙන කෙනෙක්ව ගඳ සුවඳ දැනගෙන කියන එකත් එන්න විද්‍යාමාන නැහැ. ඇහෙන වෙලාවට ඇහෙනවා විතරයි. අපිට මේ පේන්නේ නැති අධිවේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අපි බහැලා තියෙන දෘෂ්ටිය. පේන වෙලාවටම ඇහෙනවා. ඒ වෙලාවෙ නම් ගඳ සුවඳක් ඇහෙනවා. ඒ වෙලාවෙ රහක් දැනෙනවා. ඒ වෙලාවෙ ස්පර්ශයක් දැනෙනවා. හිත ඉන්නත් පුළුවන්. ඔක්කොම කටයුතු කරගන්නත් පුළුවන්. මේ ඔක්කොම එකට සිද්ධ වෙන්නේ. මේක පොදිය. අපි හිතා ඉන්නන්නේ එහෙම එකක්. ඒක සත්‍ය මාත්‍ය සත්‍ය ප්‍රඥාත්‍ය ගොඩ නැගෙනවා. මේක දියුම් කරලා බලපුවාම පේනවා. මේ ගොඩ නැගිලා තියෙන ප්‍රඥාප්තිය අර ගිනි පෙනෙල්ල කරකවනට ගිනි වලල්ල විද්‍යාමාන වුණා වගේ. හැදිච්ච එකක් මේ තියෙන්නේ. දැන් මේකට සත්‍යය කියන්නේ පුරුදුලා තියෙන්නේ. ගිනි වලල්ලට ගිනි වලල්ල කිව්වා. ගිනි වලල්ල පේනවා ගිනි වලල්ල කිව්වා. ගිනි පෙනෙල්ල කරකීමේ ක්‍රියාවලිය එතන සිද්ධ වුණේ. ඔව් එතන හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක මොහොතක් ගන්න සිද්ධ වුණ ක්‍රියාවලිය තුළින් තමයි ඒක ගොඩ නැගුණේ. ඉතින් ගිනි වලල්ලක් එතන තිබුණේ නෑ. ඒක මායා දර්ශනේ. නමුත් ඒ මායා දර්ශනය කියලා පෙන්නේ ඒ ගිනි පිල්ල කරකවන්න බැලුවාම. ගිනි වලල්ලක්මයි පේන්නේ. අපි හොඳටම දන්නවා. ගිනි වලල්ල පෙරුණාට එතන ගිනි වලල්ලක් නෑ. ඒක අපි දන්නවා මේක අපේ අත්දැකීම තියෙන නිසා. ඒ වගේ මේකට අත්දැකීමක් නැති නිසා සත්‍ය අවශ්‍යයෙන් පේනවා එතන සත්‍යයක් නෑ කියෝ පිළිගන්නේ. ඒක තමයි බුලා අපිට තේරුම් ගන්න බැරි හැටි. අර වගේ උපමාවකින් තේරුම් ගන්න මේක බිඳ බලන්න ඕනේ. බලබල අන්තිම මාත්‍රියට වහින්න ඕනේ. අර මාත්‍රියට බැස්සට පස්සේ සත්‍යයට හිත් දෙකක් නෑ. හිත් දෙකක් කොයි වෙලාවෙද එකට හිටින්නේ නෑ. ඒ චිත්ත වීතියක් හටගත්තා. චිත්ත වීතිය එකට හටගන්නේ. චිත්තක්ෂණ 17 වතාවට හටගන්නේ. ඔව් ඒ චිත්තක්ෂණ 17 හටගන්නකොට චිත්තක්ෂණයක මොහොතක 17 හදන්නේ 17 වෙලාවක. මාත්‍ර 17කට. එන එක මාත්‍රයක එක චිත්තක්ෂණයේ සත්‍යයක් තියෙනවා. චිත්තක්ෂණ දෙකක සත්‍යයක් නේ. එහෙනම් රූප පේනකොට දර්ශන විඥානයක් තියෙනවා. රූප පේන චක්කු විඥානයක් තියෙනවා. චක්කු විඥානයේ තියෙන වෙලාවක සෝත විඥානයක් නෑ. නමුත් අපිට ඇහෙන වෙලාවට පේන වෙලාවට ඇහෙනවා. අපිට ඇහෙන උතනයි. මොකද අධිවේගයෙන් මේ දෙපැත්ත ක්‍රියාත්මක වෙන නිසා. අධිවේගයෙන් හය පොළොවේ ක්‍රියාත්මක වෙනවා අධිවේගයෙන්. ඒ නිසා අපිට හය පොළොවේ ක්‍රියාත්මක එක සැරේ වෙනවා වගේ වැටෙන්නේ. ඒ නිසා සත්‍ය ප්‍රඥාප්තියක් තියෙනවා බහිනා නිගමනයකට. අන්න ඒකයි කියන්නේ. ඒ තරම් සියුම්. ඒකයි කාරණේ. නෝ සිද්ධිය උච්චරයි. මාත්‍රියට මේ මාත්‍රිය ඇරෙන්න. තව මාත්‍රියක් එතන මාත්‍ර දෙකක් එකට ක්‍රියාත්මක වෙන්නේ. රූප මාත්‍ර දෙකක්, වේදනා මාත්‍ර දෙකක්, සංඥා මාත්‍ර දෙකක්, සංකාර මාත්‍ර දෙකක්, විඥාන මාත්‍ර දෙකක් එකට ගන්නේ කොයි වෙලාවකවත්. නේද? ඔක තමයි තෝරා ගන්න බැරි. ඔය විඳිනවා කියනකත් ඒක මහා මායාවක් වෙන මොනසෙන්ද? අන්න ඒකයි කියන්නේ. ඒක මායාවක අර මතක තහනම් ටිකක් නෙවෙයි. අන්න ඒක. දැන් රූප විඥාන, චක්කු විඥාන මාත්‍රයක් තියෙන වෙලාවට සෝත විඥාන මාත්‍රයක්වත්, ගාන, જીවහා, කාය, මනෝ කියන එක විඥාන මාත්‍රයක්වත් නැහැ. සෝත විඥාන මාත්‍රයක් තියෙනවා ඒ මාත්‍රිය විතරයි. චක්කු විඥාන මාත්‍රයක්වත්, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මාත්‍රයක්වත් නැහැ. ගාන විඥාන මාත්‍රයක් ආවම ඒ මාත්‍රිය විතරයි. එහෙනම් විඥාන කියන්නේ ඔච්චරයි. අර තීයේ ගලතම ලක්නවා හින්දු කියන ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. මායාව කියලා අන්න ඒකයි. දැන් බුද්ධ දේශනාවල තියෙනවා ඒ කියන්නේ සුළු හෝ සැපයක් නැත්නම් ඔව් සත්‍ය මේ ලෝකේ යන්නේ නැහැ කියලා. ඔව්. මොකද්ද ඒක සුළු හෝ සැපේ කියලා දෙන්නන්නේ? සුළු හෝ සැපේ කියන්නේ දැන් ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ලෝකෙට ඇලෙන්නේ නැහැ. ඒ වගේ මේක හැඟවුණු ආදීනවයක් නැත්නම් ඒකෙන් මිදෙන්නේ නැහැ. ওই දෙකම තියෙනවා. නුවණින් මෙනෙහි කරලා මේ හැඟවුණු ආදීනව දැක්කොත්
උපමට්ටම් කරලා දින මායාව පේනවා. අපි නොබලපු නිසායි පේන්නේ නැත්තේ. ආදීනිය නොබලපු නිසා තමයි මෙච්චර කාල ආදීනිය බලනකොට ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද ඒක අපිට මේ ස්වයං තීරණයකට බහිඳ ස්වයංබුත් ඥානයක් නැහැ. එහෙම තීරණයක් නෙවෙයි. අන්න ඒකයි කියන්නේ. ඒ ස්වයංබුත් ඥානයක් තිබුණ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ තමයි ඒ ගැන විමර්ශනය කළේ. ඒකෝට තමයි ඒක අපිට අහු වුනේ. නෑ ඒක මායාවක්. උගුලක්. ඒ මොහේ දිනන එක දිනන. අන්න ඒකයි. ඉතින් අපි ආස්වාදයෙන් මිදෙනවා කියලා කියන්නේ. දැන් අපිට ආස්වාදය මේ එපා කරන්න කිව්වට කොහොමද කරන්නේ? ප්‍රියමනාප ආස්වාදය මනවර්ණ ආස්වාදයක් යමක තියෙනවා නම් අපිට කියනවා ඔය ආස්වාදය අත්හරින්න කියලා. පුළුවන් දෙයක්. ආස්වාදේ එපා කියවට හරියනවා. ඒක එහෙම කියලා හරියන්නේ නැහැ. හැබැයි ක්‍රය වය කියන වචන දෙකට ගෙවි යාම විනාශ වී යාම කියලා අර්ථ දෙකක් මේ අපේ ලෝක සම්මතියේ තියෙනවා. ගෙවීම වෙනසීම. ගෙවෙනවා වෙනසෙනවා කියන එක තමයි ලෝක සම්මතියේ ඔය දෙක කියන්නේ. හැබැයි මේක අද වෙනකන් භාවිතා නැති. මේක හැඟවුණු ආර්ය අර්ථයක් තියෙනවා. හැබැයි මේ ආර්ය අර්ථය අද මතුවෙලා නැහැ. ඕක මතු වුණොත් තමයි යථාර්ථය දකින්නේ. ක්ෂය ධර්ම දකින්න ක්‍රමයක් තියෙනවා. ක්ෂය වෙන නිසා ක්ෂය ධර්ම කියන ලෝක සම්මතිය. ක්ෂය කරා ගෙනියන ධර්ම වලට ක්ෂය ධර්ම කියන ආර්ය අර්ථය. හැබැයි ඔය ආර්ය අර්ථය අද වෙහිලා අටුවා නැති නිසා, හෙලා අටුවා නැති නිසා. අන්න ඒකයි කියන්නේ. දැන් අපිට මේක බලන්නේ මෙහෙමයි. දැන් අපි අහන යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝධම්මපදි වෙන ක්‍රමයක් නැහැනේ. පටිච්ච සමුප්පාදය දැක්කොත් නයි ධර්මයේ දකින්නේ. වෙන ක්‍රමයකින් බෑ. එහෙනම් ක්ෂය ධර්මයක් කොහොමද හොයාගන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස යමකින් ලබා දිනවද? ඔන්නෝවා ක්ෂය. ක්ෂය කියන්නේ උතරයි. ඒක වැය ධර්ම. වැය ධර්ම කියන්නේ ගෙවෙන හිඳ එකක්. ඒ ලෝක සම්මතය අර්ථය. වැය කියන්නේ විනාශය, මරණය. ක්ෂය වෙනවා, මැරෙනවා. දැන් ආරේවිනියේ මරණය මොකද්ද? දැන් ඔන්න හොඳ වැඩක් කියනවා එක දෙනෙක්. අර අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ඉන්ද්‍රියන් නැත්නම් මේ ස්කන්ධයන් බලනකොට එයා මේ ඵලයේ ලබන තුරු මැරෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා නේද? සූත්‍ර දෙකක් තියෙනවා නේද? එයා සෝවාන් ඵලයටපත් වෙන තුරු මැරෙන්නේ නැහැ කියලා. දස මහත්තයා කියනනේ කොලේක. ඔව්. මතකද? දැන් ඔයකත් අද පටලවාගෙන තියෙනවානේ. දැන් ඒ කියන්නේ එයා කවදා හරි සෝවාන් වෙනකම් මැරෙන්නේ නැහැ කියන හිතයි. දැන් මේ ක්ෂය ධර්ම, වාය ධර්ම හරියට දැනගෙන හිටියනම් ඕකට උත්තරේ තියෙනවා. නොමැරෙන පුද්ගලයයි මැරෙන පුද්ගලයයි දෙන්නෙක් මේ ආරෙවිනේ ඉන්නවා. අප්‍රමාදෝ අමත පද. අප්‍රමාදයේ අමෘත පදේ නොමැරෙන පැත්ත. ප්‍රමාදෝ මච්චුනෝ පද. ප්‍රමාදයයි මරණ පදේ. මේ ආරෙවිනේ මරණය කියන්නේ ප්‍රමාදයට වැටුණා. අමරණීය කියන්නේ අප්‍රමාදයේ යුක්තයි. මේ ආරෙවිනේ මරණ කියන එක ජීවිතයයි මරණයයි කියන්නේ ওই දෙකට. අප්‍රමත්තා නැමියන්ති. අප්‍රමාද පුද්ගලයා මැරෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ මස්ලී කය මැරෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ಗುಣ මැරෙන්නේ. ඒ පංචකාමයේ පැත්තට යන එක. අන්න ඒක. යම් කිසි මිනිසෙක් රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙනා මරණය. රාගයෙන් වෙන් වෙන, ද්වේෂයෙන් වෙන් වෙන, මෝහයෙන් වෙන් වෙන පැත්තට ගියා නම් එයා ජීවිතේ. මෙන්න ආරෙවිනේ ජීවිතේ සහ මරණය. ඔන්නේ රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර ජීවනයේට. ඒක තමයි ආරෙවිනේ ජීවනේ. ওই ජීවනයේට මේ පහර වදිනවා නම්, ඒක ගෙවිලා යනවා නම්, ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ඔහු රාග, දේශ, මෝහ කරා ඇදිලා යනවා නම්, ඔහුට ක්ෂය කරා යනවා. ගිය රාගික, ද්වේෂ සහගත, මෝහ සහගත පුද්ගලයෙක් බවටපත් වුණා නම්, වැය මරණය. එයාගේ මරණය. ඉතින් ආර්ය මාර්ගයේ වඩන කෙනා, ඔය ටික දුරට ගිය කෙනා නැවත වාරයක් අර මේ රාග, ලෝභ, දේශ, මෝහයෙන් පරිපිරා ඉතින් මරණයටපත් වෙනවා කියන තත්ත්වෙට. දැන් ඒකාන්තයෙන් උත් නැවතත් ලෝභ සහගත පුද්ගලී, ද්වේෂ සහගත පුද්ගලී, මෝහ සහගත පුද්ගලයෙක් වෙනවා කියන ඉතින් නෑ හේතු නෑ. මෙන්න මේ නිසා කියනවා සෝතාපන්න ඵලය කියන්නේ ගති නියතයි. අමරණීයත්වයටපත් වුණා. ඒ කියන්නේ මේ කය මැරෙන්නේ නෑ කියන එක නෙමෙයි. ಗುಣ මැරෙන්නේ තත්ත්වයටපත් වුණා. අන්නේ නියත වෙනතුරු ඔහු කවදාවත් ලෝභය සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත බවටපත් වෙන්නේ නෑ. මේ විවාහනාව වළඳ තේරුම් ගත්ත කෙනා. මෙන්න මේකයි කියන්නේ මේ කය මැරෙන්න පුළුවන්. ඒක නෙමෙයි මරණය කියන්නේ. මේ ආරෙවිනේ ක්ෂය සහ වැය තේරුම් ගන්න ඕනේ. මේක ඉස්සර තිබිච්ච අටුවාවල තිබුණාට. අද ඒක නෑ අපේ පොත්වල. අද පොත්වල අටුවාලියා තියෙන අදහස් අරන් තියෙන්නේ
මුංගට හොද්දක් වගේ. තැඹිච්චටක් තියෙනවා තැඹිච්ච නැති ඒවා තියෙනවා. මුග්ග සූපේට උපමා කරලා තියෙනවා. මේ පසලියු අටුවාව තමයි දැන් අපිට තියෙන්නේ. මුලදිවිච්ච හෙළ අටුවා අද එකක්වත් නැහැ. සුද්ධ අටුවා නැහැ. හැබැයි ඒවෙන් අරගෙන පස්සේ ගත්තාක අදහස් එකලා තමයි දීලා තියෙන්නේ. ඔය අපි අදහසක් ඉඳගන්නේ මේ සෝවාන් වෙනකන් ඒතර අපි නැරෙන්නේ නැහැ. අන්න ඒකයි දැක්කද? වෙන්නේ ඒකයි. සෝවාන් වෙනකන් මැරෙන්නේ නැහැ කියලා අදහස් ගත්තා. සෝවාන් වෙනකන් ගුණ මැරෙන්නේ නැහැ. ගුණ මැරුණා තමයි හු පමාදයටපත් වුණා තමයි මච්චුනෝ පදන් වෙන්නේ. ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාදය කියන්නේ ලෝභ නම්, දේශ නම්, මොහ නම් ප්‍රමාදයි. ඒ පැත්තට යනවා නම් ප්‍රමාදයයි. ඒ පැත්තේ නම් ක්ෂය. එන රාගයේ, දේශයේ, මොහේ ක්ෂය ධර්ම. ක්ෂය පැත්තට ගෙනියන ධර්ම. ආරිවිනි ක්ෂය කියන්නේ ඕකයි. රාගයේ, දේශයේ, මොහේට පත් වෙලා එකකින් ඒ තත්ත්වෙන් උපත ලැබුවාම ಜಾති පහළ වුණා නම් ඔහු වැයටපත් වෙනා විනාශයි. ඔහුට මරණය. ජීවත් වෙලා ඉන්නවා ජීවත් වෙලා හිටියා ඔහු මැරිච්ච කෙනෙක් වගේ. අපමත්තා නෙමී යති යේ පමත්තා යතා මත. ප්‍රමාද පුද්ගලයා මැරිච්ච එකෙක් වගේ. ජීවත් වෙලා හිටියා. අනිහන් ඒතකොට ජීවත් වෙලා ඉඳදී මැරෙනවා. මොනවද? ප්‍රමාදුණු ගුණ මැරෙනවා. ගුණ මැරීමයි මේ ආරිවිනි මරණය කියන්නේ. දැන් මරණය හෝ මරණීය සමාන දුක කියලා භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙනවා. මොකද්ද? බලවත් ඇවත මරණීය සමාන දුක. පරාජිකා මරණය. ජීවිත මරණයක් නෙමෙයි කියන්නේ. මෙන්න මේ නිසා මරණය සහ මරණීය සමාන දුක සහ මරණය කියන එක. ආර්ය විනී ධර්මයෙන් තෝරා ගන්න ඕනේ. මේ ඕක තෝරලානේ අද. අද ඕක භාවිතාවේ නෑ. එයා ක්ෂය ධර්ම වය ධර්ම කියනකොට මේ පොත්වල කටුවා ලියා තියෙන්නේ. ක්ෂය වෙලා යන ධර්මයි විනාශ වෙලා යන ධර්මයි. ක්ෂය ධර්ම වය ධර්ම හැටියට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ක්ෂය ධර්ම හැටියට වය ධර්ම හැටියට පෙන්නනවා. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පස්සේ චන්දරාගයෙන් අල්ලන්න ගියේ කාට? සිද්ධ වෙන්නේ සතර ගමනේ අනාථ වෙන්නේ. නෑ එයාට කවදාවත් නිවන කරා ගෙනියන්නා වූ අප්‍රමාදී නෑ. පංචස්කන්ධය අල්ලන්න ගිය ප්‍රමාදයි. ප්‍රමාදෝ මච්චිනෝපද. අන්න මරණයටපත් වුණා කියන. මෙන්න මේ මරණය තෝරා ගන්න ඕනේ ඕකේ. ඒතකොට මොකද ඉන්නේ? අන්න ඒකට කියනවා අනිච්ච කයක් තේන. දැන් ඕක එක දෙනක තියෙනවා. අනිච්ච කියන්නේ ක්ෂයාර්ථයෙන් කියලා. හැබැයි ක්ෂයාර්ථය විග්‍රහ කරන සිංහල තේරුම් දීලා තියෙන්නේ. මේ කෙවිල යනවා විපරිණාමයටපත් වෙන අර්ථයෙන් කියලා. මේ ක්ෂය කියන්නේ මොකද්ද? ක්ෂය කියන්නේ ඔන්නේ ಗುಣ ක්ෂය කරලා දාලා ඉතින් ලෝභ දේශ මොහ පැත්තට යන්නේ. ඒතර අනිත්‍ය කියන්නේ ඒකයි. ඒ කැමැත්ත මොකද්ද? යම් දවසක ජරාවක් නැත්නම් මරණයක් නැත්නම් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායාසයක් නැත්නම් ඕකයි කැමැති කවුරු? ඕකේ ඉන්නේ නැත්නම් කැමැති. දැන් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ නේ ඊපස්සේ ගියෝ. ඉච්ඡසේ නැහැ කිව්වෙත් ඔන්න ඔයාර. ක්ෂය කිව්වෙත් ඔයාර. ක්ෂය ධර්ම කරා යනවා නම් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ දුක් විඳින්න වෙනවා. ඔව් අන්තිමට කවුරුත් විග්‍රහ කරන්නේ ඔය. yes යා මතනකම තියෙනවා අර්ථ දෙකක් ඒකද. ඔව් ආර්යයන්ට වෙනයි ලෝකාර්ථය වෙනයි. ලෝකාර්ථය නිවන් දකින්න බෑ. හැම වචනයකම හැම වචනයකම මේක තියෙනවා. ඒකයි. ඔය අර මරණය කියන වචනේ දැන් අනිත්‍යවම එක නේ. ඔව්. අපි හිතන්නේ අන්න ඒකයි කියන්නේ. සෝවන් වෙනවා මැරෙන්නේ සෝවන් වෙනකම් මැරෙන්නේ මාර්ගය වඩන කෙනා කියලා කිව්වොත් එහෙම. ලෝක ප්‍රශ්නයක් වෙනවා ගැටලුවක් වෙනවා. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඥාන අනිච්චා කියලා මේ භාවනා කර කර යන කෙනෙක් ඉන්නවනම් එයා සෝවාන් වෙනතුරු මැරෙන්නේ නැහැ කියලා තියෙනවා. දැන් අපි හිතා ගන්නවා. හැබැයි මැරෙන්න මොහොත අතිහැරියා සෝවාන් වෙනවා කියලා. මේ ලෝක සම්මත මරණය අරගෙන. සෝවාන් වෙනතුරු ඔහු කවදාවත් ಗುಣ මරණයටපත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ಗುಣ මරණයටපත් වෙන්න හේතු නැහැ. මෙතන පටන් ගන්නකොට යථාර්ථය දකින්නකොට. මාර්ගයේ මාර්ග අනුගාමිකය. ඒ කියන්නේ මාර්ග අනුගාමිකයයි ಗುಣ මරන්නේ මැරෙන්නේ. ඒත් අට්ඨාරි පුද්ගලයත් ඒක ආරි පුද්ගලයා. ඵලෙන්නේ ආරි පුද්ගලයා. අට්ඨපුරුෂ පුද්ගලයන්. ඒක දැවිලා නෝ ගුණ වටන කෙනා. ඉතින් යා කොහොමද වෙන්නේ ගුණ මැරෙන්නේ? ඉතින් ඔය තමයි කටලවා ගත්ත දැන්. ඉතින් ඔය විග්‍රහ කරන්න ගියොත් අපිට විප්ලවයක් එන්නේ. මොනවද තියෙනවද ඔය කියන්නේ? ත්‍රිපිටකේ අහලා තියෙන මෙහෙමයි කියලා තියෙන්නේ. ඔය කියන්නේ වෙන කතාවක්නේ. ඔහොම කතාව වෙනවා. නෝ යථාර්ථය මෙතන අවබෝධ වෙනවා. හොඳට පැහැදිලිව. අපක්ෂිකව බැලුවොත් හොඳට තේරෙනවා. අනුලෝමක් ශාන්තියටපත් වෙච්ච එක නෝ වෙනවා කියලා. අන්න ඒකනේ කියන්නේ. අනුලෝමක් ශාන්තියනේ.
ඔව්. එතෙන් දෙනකොට සම්මදාසයෙන් මෙතෙන්නේ පස්සේ. අන්න ඒකයි කියන්නේ. 5000 මල හිටි මොනද? ඔව් ඔව්. ඒක තමයි එක මල පදයක් අර අනුමක් සාන්දවල දෙව්ලොට කියන්නේ. අන්න ඒකයි කියන්නේ. අතිමානි කියන්නේ කොහොමද? එහෙම පස්සනේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔව් ඒකයි කියන්නේ. ඉතින් ඒතර ක්ෂය ධර්ම වාය ධර්ම කියන එකේ අර්ථ දෙකක්. ලෝක සම්මතය ඇති ගෙවි ගෙවි යනවා මැරලා යනවා. විනාශ වෙලා යනවා. ඒ අර්ථය. ආර්ය විනී ක්ෂය ධර්ම කියලා කියන්නේ ಗುಣ ක්ෂය වෙලා යනවා. ಗುಣ පැනසිලා යනවා. මෙන්න මේක දැනගත්තොත් කොච්චර සුන්දර වස්තුවක් අපිට දැක්කා. අපිට පේනවා මේ සුන්දර බව ඇත්ත. හැබැයි මේක ඇතුළට ගියොත් අපේ ಗುಣ ක්ෂය වෙලා යනවා. ಗುಣ පැනසිලා යනවා. ಗುಣ ක්ෂය වුණ පැනසොත් හම්බ වෙන්නේ අන්තිමට මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාව. එහෙනම් යන්තේක අප්‍රමාදද? අප්‍රමාදී පුද්ගලයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාව මාර්ගය නෑ. එහෙනම් අවිජ්ජායත්තේ වාසීස විරාග නිරෝධ සංඛාර නිරෝධ උතරයි යන්නේ. එයා යන්නේ නේද? අන්න ආර්ය මාර්ගය. ඒව මේ දස කේවලස දුක්ඛකන්දස නිරෝධෝ හෝති. දුක්ඛන්ද නිරෝධ කරන එක. ඒක හද ගන්න එක නෙමෙයි. එහෙනම් අන්නේ ධර්මයේ ඡේ වෙන්නේ නැහැ, වැය වෙන්නේ නැහැ. ඒක ජීවන ධර්මයක්. අමරණීය. අමරණීය මාර්ගය. අමරණීය ඵලය. අනත්ත කියන එක පොඩක් අර්ථ දෙකකට දැක්වෙනවා නේද? ඔව් දැන්. ඒතකොට මෙතන පෙන්නන්නේ දුක්ඛං කයත් තේන. ඒතකොට මේ අනිච්චං කයත් තේන. දුක්ඛං බයත් තේන. දුක කියන්නේ බය අර්ථය. ආර්ය විනී දුක කියන්නේ මේ අපි විඳින දුක නිසා දුක් අර්ථයෙන් නෙමෙයි. මේ මග මේ ප්‍රියමනාපව පේන්න තියෙන සුන්දර මාර්ගයක් වශයෙන් පේන්න තියෙනවා. මේක ඇසුරු කරොත් මේකෙන් පටන්ගෙන කවදා හරි ශෝක පරිදේව දුක් දොමනස් උපායාස යන මොන දෙන්න වෙනවා. ඒක මහා භයානකයි. ඇසුරු කරන දෙයක් නෙවෙයි. මෙන්න මේ අදහසින් තමයි දුක්ඛම් බයත් වෙන කිව්වේ. බයාර්ථයෙන් දුක කිව්වේ. ආර්ය විනී දුක ඕකයි. ඕක තමයි දැකින් නැති අනික් අය. සුන්දර වස්තුවක් දැක්කම ඒක ඇලි ඇලි කියලා ගන්න විනාශ වෙනවා මිස. ඒක හොඳ එකක් කියලා ගන්නවා මිස. ඒකට බය හිතෙන්නේ නැහැ. දැන් මේ සුන්දර නෑ කියප එක නෙමෙයි මේ දුක කියලා කිව්වේ. සුන්දරින් තමයි වහලා තියෙන්නේ. හැබැයි භයානක දෙයක්. ලස්සන හෙල්ලම් බාර විදිහට බෝම්බ තිබ්බා දැක්කම බයාර්ථයෙන් දකින්නවනේ දුකයි කියන්නේ. අන්න මේ ආර්ය විනී දුක කිව්වේ ඔන්න ඕකට. දුක ආර්ය සත්‍යය කිව්වේ. ඔන්නේ බය වශයෙන් දකින්න ඕනේ. ප්‍රියයි මනාපයි සුන්දරයි කියලා තියෙනවා ඔක්කොම උගුල්. මේ උගුලට වැන්නොත් එහෙම මහා භයානකයි. මොකද වෙන්නේ? කවදාවත් ප්‍රමාදයට පත් වෙන මරණය එහෙම මෙන්න මේකින පහත් වලට වැටෙන්න වෙනවා. මේකෙන් ගොඩ එන්න බෑ. මෙන්න මේක දැක්කහම කොච්චර සුන්දර වුණත් මේක අල්ලන්න හිතෙන්නේ නැහැ. ලස්සන එක කැතයි කියලා හිතපන් කැතයි කියලා හිතපන් කියවලා පුළුවන් ද කරන්නේ. ඒක වෙන්නේ නැති දෙයක්. දැන් අද කරන්න හදන්නේ ඔය රූපේ කැතයි. කිය හිතපෙක අනිත් පැත්තේ කියලා ගෑනියා කරන්නේ. මේ පැත්තේ බන කියලා. මොකද වෙලා තියෙන්නේ? දොස් කියලා බෑ ඉතින්. ගත්ත දහම් ක්‍රමේ වැරදිලා තියෙන්නේ. රූපේ භයානකයි කියලා දැනගත්තා නම් කොච්චර ලස්සනද භයානකයි. භයානකත් යථාර්ථය න බයත් තියෙන. බයත් යව දුක. මෙන්න දුකාරී සත්‍යය. දුකාරී සත්‍යය වැටුණා නම් කොච්චර ලස්සනද කියලා එයා දන්නවා මේකම භයානක බෝම්බයක් තමයි කියලා. අන්න උගුල පේනවා. මර උගුලක් එයා දකින්නවා. ලස්සන හැමිලියම උගුල ලස්සන සුවඳ ප්‍රියමනාපයෙන් තමයි මර උගුල හැදිලා තියෙන්නේ. මොනක මර උගුලක් එයා දැකලා බය හිතෙනවා. ඒවට අසුරු කරන්නේ. එතකොට අනත්තං අහාරගත්තේ. අනත්තා කියන්නේ අහාරයි කියන අර්ථයෙන්. හරයක් නැහැ. ඉතින් මේ ඔක්කොම මර උගුලක් පස්සේ ගිහිල්ලා අන්තිමට බලපුවාම දුක්ඛ දෝමනස උපායයන්ගෙන් කෙලවර කළා යනවා මිස. ඉතුරු අපි යහපත හරයක් නැහැ. සුන්දරත්වයේ හැවට ගියා දුක් විඳිනවා මිස. ලබන හරයක් නැහැ. මෙන්න මේක දැක්කට පස්සේ අන්න අසාරගතේ ඉන්න දැක අනත්ත. ඕකනේ අනත්ත කියන්නේ. ඒ ආර්ය ධර්මයේ අර්ථය. ලෝකයේ අනත්ත කියන්නේ ආත්මයක් නැහැ. ඒක අර්ථය. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලාත් එහෙමත් බහිනවා ඊළඟට. ඕක තමයි තියෙන වෙනස. අනාත්මයි කියුවහම පුද්ගලයා ආත්ම ඇත ආත්ම නැත කියන මේ දෘෂ්ටි දෙකේ යන්නේ. ඇත ඒකාන්තයක් නැත ඒකාන්තයක්. අන්ත දෙකට වැටුණොත් සසරෙන් ගොඩ එන්න බෑ යථාර්ථය වැටෙන්නේ. අසාරකත්වයෙන් දැක්කොත් අනාත්තා කියන්නේ ඒකයි කියලා. කොහොමද අසාර වෙන්නේ?
අනිත් අසාර වෙන හැටි දකින්නවා. හොඳයි සුන්දරයි කියලා පටන් ගත්තා පටන් ගෙන අවසානයේලාගේ ප්‍රතිඵලය අවසානයේ බලනකොට ජරා මරණ ශෝක පරිදේ දුක දෝමන සුපායස සම්භවಂತಿ. තව ඉතුරු කරේ මොකද සාරත්වේ? අසාරත්වයක් වල දින දුන්නා වෙන මොකද්ද කියලා දුන්නේ. ඉතින් ජරා මරණ ශෝක පරිදේ දුක දෝමන සුපායස අසාරයි කියලා දැකලාද. ඒ අසාර මාර්ගය නේද මේක කියලා දකින්නවා. අනාසාරත්වය දැක්කා. ඒතකොට එහෙනම් අසාරය පස්සේ මොකද යන්නේ? හරයක් නැහැ. හරයක් නැති ලෝකෙ කොච්චර සුන්දර ලම්බවලද? අන්න සුන්දරත්වයේ මිදෙන්නේ නැහැ. ඊළඟ කවදාවත් ඒ සුන්දර වස්තු වලින් කොටු කරන්න බෑ. මාර්ග ධර්මයේ කොටු කරන්න බෑ කිව්වේ ඒක. ඇහැර පේනවා එහෙම. කන්ට ඇහෙනවා ඒ වගේ. ඒ පිස භාවය මధుර ස්වභාවය දැනෙනවා. ඒකට ඒක කොටු කරන්න බෑ. උපාදාන කරන්නේ නැහැ. චන්දරාගේ පිළිගන්න. මේක තමයි ආර්ය මාර්ගය. ඒ ලක්ෂණ තුනයි ඔය පෙන්නලා තියෙන්නේ. ඔය ලක්ෂණ තුනෙන් තමයි ඔය ප්‍රියමනාපේ වෙහිලා තියෙන්නේ. ඕක දැකලාට තමයි මිදෙන්නේ. ගෙවිල යනවා කියලා දැනගත්තාම ගෙවෙන නිසා තව එකක් හදාගමු කියනවා. වැරසෙනවා නම් තව එකක් හදා ගන්නවා. ගෙවුනට වෙනසන ආසාව ඇරෙන්නේ නැහැ. ප්‍රියමනාපය ඇරෙන්නේ නැහැ. ආසාව කියන දෘෂ්ටි ඇරෙන්නේ නැහැ. හැබැයි මේක පස්සේ ගියොත් මෙන්න මේ ශෝක පරිදේ දුක් දුමනස් ප්‍රාස ගොඩ නැගෙන්නේ මෙන්න මේ පස්සේ ගියොත්. ඒක දැක්කොත් දකින්නවා. එහෙනම් ඒකට යන මාර්ගයේ ක්ෂයයි. ගියොත් මොකද වෙන්නේ අන්තිමට? ඒකාන්තයේ ශෝක පරිදේ දුක් දුමනස් ප්‍රාස කවදාවත් බුදු වෙන්න වෙනවම. ඒකේ ආසාන එතනයි. එනවා අය විනාශයයි. ඔන්න ආයෙ විනේ මරණය. ජීවිතයේ තියෙන මේ හටගත් සත්‍යයගේ කොයි මොහොතේ වැටෙනවද කියන ඒක ලෝක සම්මතය. ඒක කොයි මොහොතේ වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ඔය කියන්නේ. ආර්ය විනය මරණය දැනගෙන මාර දහම් දැක්කා. ආර්ය විනය මරණය කියන එක. වෙනසෙන දහම් නම් කවුරුත් දකිනවා. අපේ ආතා හිටිය මුත්තා හිටිය මැරුණා. තාත්තා හිටිය එකත් මල, අම්මා හිටිය එකත් මල, ආච්චි ආතා ඔක්කොම මල. ඉතින් ජීවිත වෙලට මැරුණා අපි දන්නවා. ඒකේද? පේන්න තියෙනවානේ. නාකි වෙලා තමයි මලේ. ෂේ වෙලා තමයි වැටලා ගියේ. ඉතින් අපි දන්නවානේ. මේ දැරුතේ ඉන්නේ මහලු වෙලා ඉන්නේ ෂේ වෙලානේ. ඉතින් ඔයගොල්ලෝ වැවෙනවානේ. මේ වැයෙන්නේ. ෂේ වැවෙ දෙක දැකලා නැද්ද? ඔක දකින්නවානේ. ඔය දෙක දැක්කා කියලා කරන්නේ. ඉතින් මැරෙනවා කියනවා. ඊට පස්සේ මෙන්න අපේ අතක් තියනවා මැරෙනවා. තාත්තක් තියනවා මැරෙනවා. ඔප්පුලියා ගන්න මැරෙන්නේ ඉස්සෙල්ලා. අදහස් යන්නේ උදේ ඊට පස්සේ. හෙට ඉඳන් මැරෙයි කිව්වොත් ඉක්මන් කරපියා ගත්තොත් ඉතින් ගෑල්ල ලියව ගන්න හොරින් හරි. හොරෝප්පුවක් හරි ගහලා ගිහලා හොරාසන හරි ගහලා යනවා විඤ්ඤාණය ඉතින් ඒකට. ඒ මරණය දැකලා කවදාවත් මිනිහට සැලසුමක් හම්බ වෙනවා. කොච්චර හරි කියන්නේ මැරෙනවා නම් මැරෙන්න ඉස්සෙල්ලා අතේ ප්‍රයෝජන ගන්න ඕනේ. ෂේ වෙනවා නම් ෂේ වෙන්න ඉස්සෙල්ලා ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න ඕනේ. යකෝ තරුණ කාලේ ඉවරින් ඉස්සෙල්ලා විරුද්ධ පියව. මහලු කාලේ විඳින්නේ ඒවා. මහලු වෙන බව දන්නවා. ෂේ වෙනවා. ෂේ වෙන්න ඉස්සෙල්ලා වැඩි කරගන්නියා. ඕකට නිෂ්ඨ බහින්න කොච්චර හරි. ෂේ වෙනම මොකද? තව එකක් වෙන්න ගන්නියා. ඕකරම නගලන්නේ. මේ කවදාවත් ආසාව දුරු වෙන්නේ මේ වැහැරිලා යනවා මැරෙනවා කියවල ආසාව දුරු වෙනවා නම් මිනිස්සු විලක් දුරු වෙලා ඉවරයි. මොකද ඕක දැකලා තියෙන ඔක්කොම කට. මාත්‍රිය දුරු වෙලා තියෙනවා. ෂේ වෙන හැටි මැරෙන හැටි. දැක්කනා. ඒකාන්තයෙන් එයා ගොඩ එන්න ඕනේ ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ. ඉතින් ඕක යන්ත්‍රී මාත්‍රිය දකින්න මේ මිනිස්සු ඕන තරම් දකින්න තමන්ට වෙච්ච එකක් දකින්න අනුන්ට වෙන එකක් දකින්නවා. මාත්‍රිය හැමදාම දකින්න කියන අනත් සංසාරේ පටන් ඉන්න විදිහ. ඒ මාත්‍රිය ඉරිදිච්ච ආර්ය මාර්ගය වුණා නම් මෙච්චර දුර හදින් ගමන් කරයි හැදී. ඒකනේ කියන්නේ. ඔය සංසාරේ ওই දෙක දකින්නවා. වැහැරෙනවා. පේනවනේ හැර පේන එකක් නෙවෙයි. හැබැයි ඕක හැර වෙන්නාට චතුරාර්ය සත්‍ය පේන්නේ නුවණ ප්‍රඥාවට. ওই සිද්ධිය පේන්නේ මක්ලිය ඇහැට. දැන් වෙනස බලන්න මෙච්චරද කියලා. මක්ලිය ඇහැට වෙනවා ෂේ වෙන හැටි මැරෙන හැටි. ලෝකයේ. හැබැයි මෙන්න මේ සුන්දර වස්තුව පස්සේ ගිහලා මේක බදා ගන්න ගියොත් අන්තිමට මෙන්න මේ જાති එකයි උදුරු වෙන්නේ කියලා දකින්න ප්‍රඥාව. ඒක ඇහිඳ දකින්න. මෙන්න යථාර්ථය දකින්න. ඒක කොහොමද ගන්න බෑ සම්බන්ධ කරන්න ඕනේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය ප්‍රඥාවට ප්‍රඥාචෛතසිකයෙන් කරන්නේ. ෂේවින එක වෙන එක ලෝකෙට දකින්නේ මේ ඇහැ සම්බන්ධ කරගත්ත අනිත් චෛතසික වලින්. ඒකේ වේදනා චෛතසිකේ මුලිලා ඒ දිගේ එක දකින්න.
ප්‍රඥාවන්ත සායන් ධම්මෝ. මේ දරේ ප්‍රඥාවන්තයර මිසක් ඔය චේතනාවට නෙමෙයි. වේදනාචෛතසිකයෙන් චේතනාචෛතසිකය කියන්නේ ප්‍රඥාචෛතසිකය නෙමෙයි. ප්‍රඥාචෛතසිකය කියන්නේ විශේෂ එකක්. මේ ප්‍රඥාචෛතසිකය කියන්නේ කොහෙද? රහම චතුරාර්ය සත්‍ය. දුක්ඛාරය සත්‍ය. අද මේ විදිහට දුක අනිත් මහර වෙනවා දුකයි, මැරෙන්න දෙනවා, මේ ලෙඩ වෙනවා දුකයි. ඕක ප්‍රඥාවට යන්නේ ඕලොමට ලෙවට තේරෙනවා. සතුටට ඔක තේරෙනවා. උණු කෑ ගහනවා. උන්ට දුක දැයිලා. ඒකේ බලෙවිට වෙඩි තිබ්බ තනි බල බලා දෙන්නේ දුවලා. මට බය නැහැ. ඉතින් බයත් එන දුක ගැන ඉතින් මට බය ගත්තොත් එහෙම බල්ලකට චතුරාර්ය සත්‍ය කරන්න පුළුවන් විදිහ දෙනවා. ඒ උඩ බය තේරෙනවා. ඒ බය වෙන එක. ඒක මේ ලෝක සත්‍යයන්ට පිටිපු මොලයක් ඕනේ නැහැ. ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ අපිට උරගන්න. කපුරේ වෙඩි තිබ්බත් පැත්ත පලාගෙන අනික කපුරේ එක්කවා. උන්ට ඒකට බයයි. උන්ට තේර මරණ බය කියන්නේ. ආහාර නිද්‍රා බය මෛතුන කියලා හතරක් තියෙනවා කියන එක බුදුදහමෙන් නෙමෙයි තියෙන්නේ. ඔය දිවේද ධර්ම වල. ඔය හතර ඔය ත්‍රිසංසතුන්ට තුරුලා තියෙන එක. ආහාරේ උඩ හොයාගෙන යන්න උඩ හිතක් එනවා. නිදා ගන්න හිතෙනවා. උන් මරණ බයයි. උන් මෛතුන හේවිනේ උඩ ආහාර තියෙනවා. ඔය හිත හතර ත්‍රිසනුන්ට පහළ නගර වේද ග්‍රන්ථයක තියෙන විස්තරයක තියෙන්නේ ඔය සිත්. ඉතින් ඒ වගේ ඉතින් ඔකෙත් බය කියන එක සතුටුන්ට තියෙනවා. මරණ බය කියන ඔක්කොම තියෙනවා. බය දන්නවද? මොකද නැත්තේ? බය දන්නව බය කියන්නේ දන්නේ නැහැ. ඉතින් දුක්ඛ බයත් එන කියනකොට ඔය අර්ථයෙන් ගත්තොත් එහෙම හරියනවා. ඔය බය අර්ථයෙන් දුක්ඛ යන දුක්ඛාරය හැටි දැකලා ඉවරයි ඔක්කොම. පිළිහන්න දැකලා මනුස්සයෙක් දැකලා. වෙන්න පුළුවන්. නෑ කියන්නද? අපිට පොතේ තියෙන ප්‍රශ්න වලින් කතා කරන්න බෑ මේ අපිට පේන ප්‍රායෝගික තේබිලිම ඔබ තේරෙනවා. සසර බය කියන කතාවකුත් තියෙනවා. මේ සංසාරයි කියලා හිතාගෙන ඉන්න එක බය වශයෙන් දකින්න ඕනේ. සං කියන්නේ මේ ක්‍රියමනාප එකතු. ඕවා සාරයි කියලා තමයි අපි හිතාගෙන මේ පස්සේ යන්නේ. ඔන්නෝක බය හැටියට දකින්න ඕනේ. සංසාර බය. ලස්සනට තේරෙලා තියෙන්නේ. සංසාර බය දකින්න. නිවන් දකින්න. අර සසර බය කිය දකින්න සසර බය නෙවෙයි. ඒකේ වචනේ විතරයි. කියනවා තියෙනවා. සසර බය දකින්න ඕනේ. ඉතින් සසර බය දකින්නවා කියන මිසක් අපි දන්නේ නැහැ සසර බය. සංසාරයි කියන එක භයානකව දකින්න. ද සසර බය දකින්න නිවන. ඒක කතාවක් නෑ. අද සසර බය කියන්නේ අනේ බලන්නකො ඉස්සෙල්ලා ආත්මිතක් උපදින්න ඇති, මැරිලා යන්න ඇති, කුණු වෙලා යන්න ඇති, අර කල් දිර්ලා යන්න ඇති, ආයෙත් මේකවත් වෙන්නේ මේකයි. හරි වැඩි ඉතින් බය කොච්චර එනවද? මිනිහ හතුරු එනවා, හොර හතුරු එනවා, ගේ දොර මංකොල්ල කාගෙන එනවා. මහා භයානකයි නේ ඉන්න. ඉතින් ඔයන්නේ සසර බය. ලෙඩ දුක් හැදෙනවා. ඉතින් මේක හැමිච්චර කල් හැමදෙනම කියන්නේ ඔය බය. ඔය කතාව කොච්චර යනවද? බය විග්‍රහ කරන්නේ, දුක විග්‍රහ කරන්නේ, ඔය දුක නේ ඉන්න. ඔය බය නේ ඉන්න. ඉතින් කො නිවන්? කො අවබෝධි? බලන්න කිව්වේ තනිකරම සුන්දර පැත්තේ යථාර්ථය මිසක්. ඔය සුන්දරේ වහලා තියෙන මායාවී යථාර්ථය බලන්න කිව්වා මිසක්. ඔය පේන්න තියෙන දුකේ යථාර්ථය ගැන කතා කළේ නෑ. ඒක දැකලා යථාර්ථය දකින්න බෑ. අන්න ඒකයි. ඔව්. දුක්ඛ නිරෝධය මොකද්ද? යෝ තත්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්තිය අනාලය. මේ තෘෂ්ණාව පිළිබඳව, මේ ආසාව පිළිබඳව, ඒකේ ත්‍යාගයක් පිළිනොගැන්වීමක්, මිදීමක්, නොයල්මකද මෙන්න මේක දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඕකයි. දුක නැති කරන්න ඕක කරන්න. තෘෂ්ණාව නැති කරන්න ඕන. අද දුකයි දුකයි දුක නැති කරන්න හදන්නේ. දුක පිරිසිදු දැනගන්න සමුදය දුරු කරන්න. හේතුව දුරු කරන්න. හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත සතර සතර අභිනන්දනේ සියයන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හාවමයි පින්නේ ආසාවමයි පින්නේ. ප්‍රියමනාපයමයි පින්නේ. ඔන්න ඔය ප්‍රියමනාපය මේ දුකට මුල. දුක අයින් කර ගන්න ඕන නම් ඔන්නේ මුල වෙන හේතු වෙන්නේ ප්‍රියමනාපය ඉවත් කරගන්න. ඔන්න ඕකේ තියෙන ආදීන වේ දකින්න. ඒ සුන්දරත්වයේ හිතා ඉන්නේ. ඔන්න ඕක භයානක වශයෙන් දකින්න. ඕකේ ගියොත් මේ වෙනසිලා යනවා. මොනවාද? ශෝක පරිදේ දුක් දොමන සපාසවල පත් වෙන්නේ නේද? ඔන්න ඕකද? ඔන්න ඕකේ හතරලා විදිහට. මෙන්න මේකයි අපිට දෙසු දහම. නමුත් අපි මෙච්චර කාල කියන්නේ නාකි වෙන එක දුකයි, දත් හැලෙන එක දුකයි, හංකට හැලි වැටෙන එක දුකයි. ওই විදිහටම බලන්න. ඉන් මරණය සම්මතියෙන් පේන දැන් කතංච විකවේ ජාති. ඉතින් ජරා. දැන් ජරාවේ ඉතින් ජීරණතා කණ්ඩිච්චාම් පාලිච්චාම් හොරිච්ච තත
මේ ආදි වශයෙන් පේනවා. කැඩීමක් ඇද්ද, පිළීමක් ඇද්ද, හංකන හැලි වැටීමක් ඇද්ද, දත් හැලීමක් ඇද්ද? මේක ජරාව කියලා පෙන්නලා තියෙනවා. ඒ ලෝක සම්මතයේ ජරාව විග්‍රහ කළ එක ඇත්ත. හැබැයි ජරාව දුකක් වෙන්නේ කොතනින්ද? ජරා දුක මොකද්ද? ජරා දුක විග්‍රහ කරලා තියෙන්නේ මේ අර පළවෙනි මංගල ධර්ම දේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජරාව උතනින් පෙන්නලා. ඔක විග්‍රහ කරලා තියෙන්නේ සත්‍ය විභංග සූත්‍රයේ. කතමාචා අවසෝ ජරා. එතකොට මේ ජරාපි දුක්ඛ. ඉදං කෝපන මෙහෙම තියෙන එක ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය පත්තබ්බං. ඒ ඉච්ඡාය උපජ්ජති. ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය උපජ්ජති. අහෝ වත මයං න ජරා ධම්මා අස්සාම. නච වත සෝ ජරා ආගච්ඡේයාති. එතකොට ඉදම්පි යම්පි චං ලබති සම්පි දුක්ඛං. ඇවැත්නි ජරා ධර්මතාවයේ කරගෙන ඉන්න මේ ලෝක සත්‍යයට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අනේ මට මෙබඳු ජරාවක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? ඒක එහෙම හිතුවට සිද්ධ වෙන්නේ නැති එක. මෙන්න මේ තමන්ගේ කැමැත්ත සිද්ධ වෙන්නේ නැති නිසා මෙන්න මේක දුකයි. අනේ ජරා දුක දකින්න නැහැ. මෙහෙම ජරාවක් මට එන්නේ නැත්නම් කොච්චර හොඳද? සත්‍යයන්ට මෙහෙම හිතක් ඇති වෙනවා. ඒ හිතුවට හරියන්නේ නැහැ. ඒක එනවා. මෙන්න කැමැති නැති දෙයක් ජරාවෙන් සිද්ධ වුණා. ජරාවෙන් කැමැති නැහැ. කැමැති දෙයක් නැති වුණා. මෙන්න ඉච්ඡතිය නැති නිසා අනිච්චයි. එන්න දුක ආපු හැටි. ඒක දුක් වෙච්ච හැටි. ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඇවැත්නි මේ ජාති ධර්මයේ නිසා සත්‍යයන් මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අහෝ වත මයන් න ජාති ධම්මානං අස්සාම. අනේ මට මෙහෙම ජාති ධර්මයක් එන්නේ නැත්නම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මේ විදිහට කැමැත්තක් ඇති වෙනවා. ඉතින් පෙරදී එතකොට නමුත් ඒක ඒ කැමැතිසේ පවතින්නේ නැහැ. කැමැතිසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දුකයි. නකෝපනේසං ඉච්ඡාය පත්තබ්බා. ඒක කවදාවත් ඒ කැමැතිසේ සිද්ධ වෙන්නේ නැහැ. ඉදම්පි යම්පි චන්න ලබයි සම්පි දුක්ඛ. මෙන්න මේකට කියනවා කැමැතිය මක් ලැබීමේ දුක. එහෙනම් ජාති දුක දැනගන්න නම් ඔන්න ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. ජරා දුකත් ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. ව්‍යාධි දුක, මරණ දුක ඔක්කොම එහෙමයි. ශෝක පරිදේව දුක දෝමනස උපායාසයන්ගේ දුකත් එහෙමයි. මේකක්වත් අපි කැමති නැති දේ සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන මේක මෙහෙම වුණා හොඳයි කියලා. නමුත් ඒක අපේ කැමැත්තක් නිසා. ඉෂ්ට වෙන එකක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි කැමති ඉෂ්ට වෙනකොට මේ දුක එන්නේ. මෙන්න යම් පිච්චං ලැබෙති සම්පි දුක්ඛං කියවේ. ඉතින් ලෝකයා දුකක් ඇති වෙනකොට මොකෙන්ද ඇති වෙන්නේ? ලෝකයා කැමති දුක් නොවිඳ ඉන්නේ. නමුත් තමා මුලාවටපත් වෙලා ඒ පස්සේ යනවා. ඒකේ මිදෙන හැටි දන්නේ නැහැ. ඒ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. යථාර්ථය දකින්නකොට දුක් විඳින්න සිද්ධ වෙන්නේ මොකක්ද කියනකොට ඔය ප්‍රියමනාප සුන්දර වස්තු දැකලා ප්‍රියමනාපේ ප්‍රිය ස්වභාව මధుර ස්වභාව ලෝකේ තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල. ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේවා. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයට හැවටිලා. ඒවා භුක්ති විඳින්න ආස්වාදින්න ඉඳ බලාගෙන. ඒවා එකතු කර කර ඒ පස්සේ යනවා. අන්නේ පස්සේ යන්න ගිහලා තමයි. අර දුකට හේතු වෙන්නා වූ මේ ආසාවෙන් ඒ දුක් පොඩි අල්ලගෙන. ඒකේ ආදීනයටපත් වෙන්න වෙන්නේ. මෙන්න මේකෙන් සත්‍යයට ජරා මරණ ශෝක පරිදේව දුක් දුක නැසපහසෙන්ටපත් වෙන්න වෙනවා. ඔන්න මරණය. ආරෙවිනේ මරණයයි මරණය කරා යන ගමනයි. ඔව් අනේකයි කියන්නේ. අතිසූක්ෂමයි. ඔය දුක දැක්කට වැඩක් නැහැ ඒ විදිහට දැන් එයාත් එක්ක දැන් අත් බලනවාෙන් දුක ඒක දැක වැඩක් නැහැ නේද? ඒක නෙවෙයි බලන්න කිව්වේ.
දුක දකින්නවා නම් දකින්න ඕනේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන තැනින්. අන්න ඒකේ වැඩෙන්නේ මොනවා කළොත්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පටන් ගන්න වැඩ පිළිවෙල ගියොත් තමයි ඕක සිද්ධ වෙන්නේ. මෙන්න මේකට කියන ධර්මයක් නැත්නම් ඔක දුක්ඛ ධර්ම. ජාති ධර්ම. මේ මොනවාද ජාති ධර්ම කියන්නේ? ඇහැ ජාති ධර්මයක්, රූපේ ජාති ධර්මයක්, චක්කු විඥානේ ජාති ධර්මයක්. චක්කු සංපාස්සේ ජාති ධර්මයක්, චක්කු සංපාස්සජා වේදනාව ජාති ධර්මයක්. කන ජාති ධර්මයක්, ශබ්දේ ජාති ධර්මයක්, සෝත විඥානේ ජාති ධර්මයක්, සෝත සංපාස්සේ ජාති ධර්මයක්, සෝත සංපාස්සජා වේදනා ජාති ධර්මයක්. නාසයේ ජාති ධර්මයක්, ගන්ධේ ජාති ධර්මයක්. ගාන විඥානේ ජාති ධර්මයක්. ගාන සංපස්සේ ජාති ධර්මයක්, ගාන සංපස්සජා වේදනා ජාති ධර්මයක්. දිව ජාති ධර්මයක්, රසේ ජාති ධර්මයක්, જીවහා විඥානේ ජාති ධර්මයක්, જીවහා සංපස්සේ ජාති ධර්මයක්, જીවහා සංපස්සජා වේදනාව ජාති ධර්මයක්. කාය ජාති ධර්මයක්, පොට්ටබ්බේ ජාති ධර්මයක්, කාය විඥානේ ජාති ධර්මයක්, කාය සංපස්සේ ජාති ධර්මයක්, කාය සංපස්සජා වේදනාව ජාති ධර්මයක්. මන ජාති ධර්මයක්, ධර්මයෝ ජාති ධර්ම, මනෝ විඥාන ජාති ධර්ම, මනෝ සංපස්සේ ජාති ධර්ම, මනෝ සංපස්සජා වේදනා ජාති ධර්ම. මෙන්න ජාති ධර්ම ටික. අන්න ඔක්කොටම අපි වෙනව ಜಾති වලට වෙන්නේ ඔන්න ඔය ටික. මේ ಜಾති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය උපජ්ජති. ඔන් ಜಾති ධර්මයේ කියන්නේ මේ සත්‍යයට. මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. ඒක ಜಾති ධර්ම කියන්නේ මොනවද කියන්නේ කොතනින් බලා ගන්න ඕනේ. මේ කතංච බික්කවේ ಜಾති යම් තේරෙන සත්තානං කම්මි සත්ත්වනිකාය කියන ওই ටික බලාගත්තද. විග්‍රහය බලා ගන්නකොට මේ ಜಾති ධර්ම ටික තෝරාගත්තේ නෑ. නේ මොනවද එහෙම පහළ වෙන්නේ? අති සූක්ෂම දෙයට යන්න ඕනේ. එහෙනම් ඔතෙන් තියෙන්නේ ක්ෂණික උප්පත්ති, ක්ෂණික ಜಾති උප්පත්ති වෙ පෙන්නන්නේ. උපතේ පටන් ගෙන මරණ යනකම් තියෙන ಜಾති එකක්. ප්‍රවෘත්ති ಜಾති එකක්. මේ ප්‍රවෘත්ති ಜಾති විග්‍රහයත් එක්කයි මේ විග්‍රහ වෙ පෙන්නන්නේ. මේ මොහොතේ අන්න ඒකයි. දැන් සත්‍යය කියලා අපි විද්‍යාමාන වෙච්ච මාත්‍රේ මොකද්ද? චක්කුංජ පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඔන්න ಜಾති තුනක් සම්බන්ධයි. චක්කු ಜಾති ධර්මයක්, රූප ಜಾති ධර්මයක්, චක්කු විඥාන ಜಾති ධර්මයක්. මේ ಜಾති ධර්මයක් ගොඩනගන්නේ චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අන්න පටන් ගන්නවා. ඒ තින්නා සංගති පස්සු. අන්න චක්කු සංපාස්සේ ಜಾති ධර්මයක්. අන්න පස්සපච්චය අන්න තින්නා සංගති පස්සු. එතකොට පස්සපච්චය වේදනා. අන් චක්ක වේද බැස්සා. පත්‍යමපා චක්‍රේද. ඒකෙන් අර ඔක්කොම ගොඩ නැගින්නේ. ඒතකොට චක්කු සංපාස්සජා වේදනා ಜಾති ධර්මය. දැන් ಜಾති ධර්ම පහමවනේ. එහෙනම් සත්‍යයේ විතර ಜಾති බලන වෙලාවට ඔන්න ඔය ಜಾති ධර්ම පහයි සත්‍යයන් තියෙන්නේ. තවද ಜಾතිය පොකුනේ. ඔන්න උලගේ තියෙන ಜಾති ධර්ම පහ. අන්න එක මොහතක දිත්තේව දිත්ත මත්තන් කියන. දැකීම මාත්‍රිය තුලයි මේ සත්‍යය. මෙන්න මේ නිසා කියනවා ව්‍යාම මත්තේ කලෙවරේ සංඤිම්මි සමනකේ ලෝකංච පඤ්ඤාපේ. මෙතන මේක හදා තින්නේ බඹයක් පමණ වූ සංඥාසහිතව මනසහිතව කය තුල ලෝකේ පනවනවා කියලා. නෑ ව්‍යාම මතය කියන්නේ ව්‍යාම මත කියන එකයි. මේ වී මාත්‍රයයි. වී මාත්‍රය තුල සංඥාසහිත මනසහිතව කයේ වී මාත්‍රයක් තියෙනවා. ඔන්න තමයි ලෝකය ආවේ. එන ලෝකේ තියෙන මාත්‍රයයි. ওই මාත්‍රය තමයි සත්‍යය. සත්‍යය කියන්නේ උච්චරයි. ඔව් වී මාත්‍රය. දැන් මොකද මූල ධර්මයේ දෙකයි. බඹයක් පමණ වූ කයර කිව්වහම දැන් ප්‍රශ්න කීයක් මතුවලා. බඹේට වැඩි යන්නේ නිවනුත් නෑ අරුවයට නිවනුත් නෑ. බඹයක් ගන්න ගියාම. බඹේ කතේ වොින්ද බුද්ධවස හඳුරන්නේ අර්ථ කථාචාර්යයන් වහන්සේ දුන්න අර්ථය. ව්‍යාමමත්යේ කලෙබරේ කියන එක පෙරදහම. ඒක තියෙනවා. ඒක හරි. පෙරදහම වැඩිලා නෑ. ව්‍යාමමත්ත කියන එක. බඹයා පමනෝ කියලාගත් එකයි අඩුපාඩු. වීම මාත්‍රයක් හැටියට ගන්න. අන්න වීම මාත්‍රය කියලා ගන්න යථාර්ථය. ව්‍යාම කියන්නේ ව්‍යාම. අව්‍යාපාද අභ්‍යාපාද. අභ්‍යාපාද අව්‍යාපාද. ඒ ව්‍යාය කියන වචන දෙක පද පෙරළියෙන් එනවා මේ අකුරු වෙනස් වෙලා වුණා ඉන්නේ. ලියනකොට අභ්‍යාපාද කියලා කියනවා. අපි කියන අව්‍යාපාද. අභ්‍යාකෘත අව්‍යාකෘත. ව්‍යාම මත ව්‍යාම මත. ව්‍යාම කියන එකට පෙළදාමේ අර්ථක ඔසේවත් දීලා නැහැ. ව්‍යාම කියන එක මේ වීම කියන අර්ථය.
ව්‍යායාම. පද වලින් හැදෙන්නේ ව්‍යායාම කියන්නේ ක්‍රියා. අපි කය ක්‍රියාත්මක කරන ව්‍යායාම. අනේ ව්‍යාම කියන්නේ මොකද්ද? ක්‍රියා මාත්‍රේ. ව්‍යාම මත්. දැන් බඹයා පමණ කිව්වා නම් ඉන්න ඕනේ. ව්‍යාම ප්‍රමාණේ කලෙවරේ. බඹයා පමණ කයි නම් එහෙමයි ඉන්න ඕනේ. මත් කියන්නේ මාත්‍රේ. ව්‍යාම මත් එක බඹ මාත්‍රය කියලා ගන්න පුළුවන්. බඹේ මාත්‍ර කතාවක් දාන්න පුළුවන්. මත් කියන්නේ මාත්‍රයයි. ඉතින් ව්‍යාම මතේ ව්‍යාම මාත්‍රයෙන් වී මාත්‍රයයි. දැන් වී මාත්‍රයේ ධර්මයේ එක ගන්න. අනේ. එහෙනම් මෙන්න චක්කුංච පරිච්ඡ රූපේච උපදී චක්කු විඥාන කියන වෙලාවේ. නාමයයි රූපයයි මොකද චක්කු විඥානේ නාමේ. චක්කුංච පරිච්ඡ රූපේච උපදී තියෙන රූපේ. ඔන්නෝජා නාම රූප දෙක තියෙනවා. සත්‍යය නාම රූප දෙකේ ওই මාත්‍රේ. ওই මාත්‍රේ කියන්න දින්නා සංගති පාස්සෝ. ඔන්න ස්පර්ශ මාත්‍රේ ක්‍රියාත්මක වුණා. එතකොට ස්පර්ශ මාත්‍රේ කියන්නේ ස්පර්ශ මාත්‍ර දෙකක් කිසිම විදියකින් සත්‍යයකට පිළිගන්නේ නැහැ. ධර්මයට විකරන්න බෑ. ගන්න බෑ. වේදනා මාත්‍ර දෙකක් සංඥා මාත්‍ර දෙකක් ගන්න බෑ. චේතනා මාත්‍ර දෙකක් ඉන්නේ නැහැ. ඒක ඒවට එක මාත්‍රයයි හැම වෙලේම. එහෙනම් තින්නා සංගති පස්සෝ කියවද්ද චක්කු සංස්පාදේ. දැන් චක්කු සංස්පාදේ කියන්නේ চৈতසිකය. මේ අරමුණ මොකද්ද? දර්ශනය. දර්ශන මාත්‍රය අරමුණ කරගත්ත චක්කු සංස්පාදයක් තියෙන වෙලාවක. තවත් ස්පර්ශ මාත්‍රයක් ඇති හිතක් නැහැ. එහෙනම් චක්කු සංස්පාදය සෝත විඥානික පහළ වෙන්නේ නැහැ. ගාන විඥානික ජීවහා විඥානික පහළ වෙන්නේ නැහැ. ඒක පහළේ චක්කු විඥානික විතරයි. එහෙනම් දෙහත්යාර හිත ගැන කිව්වම කොතනද හිත තියෙන්නේ? දැන් ಜಾති පරිවර්තන වෙන්නේ නැද්ද? බලන ಜಾති වලට පරිවර්තන වෙනවා, ආහාර ಜಾති වලට පරිවර්තන වෙනවා, ගඳ සුවඳ දැනගන්න ಜಾති වලට පරිවර්තන වෙනවා, දිව රස දැනගන්න ಜಾති වලට, විපාක දැනගන්න ಜಾති, හිතන ಜಾති වලට. දැන් සත්‍යය කියන අදි වේගයෙන් පරිවර්තන වෙන ඔය පොඩ්ඩ. මාත්‍රයි, ක්‍රියා මාත්‍ර විතරයි. මෙන්න මේ ක්‍රියා මාත්‍රය තියෙනවා මේ පංචස්කන්ධයේ ක්‍රියා මාත්‍රේ. තියෙන්නේ මොකද? සංඥා සහිත මනසයි කරනව කය තුල ඔන්න ඔය ක්‍රියා මාත්‍රයක් තියෙනවා. ඔය ක්‍රියා මාත්‍රයේ විතරයි ලෝකයක් ලෝක සම්බන්ධයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ භාගයක් කියන්නේ චතුරාර්ය සත්‍ය පනවනවා ওই මාත්‍රයට. ওই මාත්‍රය තුල ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔන්නතන චන්දරාගයෙන් බැඳුනා දර්ශන මාත්‍රයේ. අන්න ඔතන දුක සහ දුකට හේතුව ආවා. ඔය මාත්‍රයේදීම චන්දරාගයෙන් විරුද්ධ වුණා නම් දුක්ඛ නිරෝධයි අවබෝධය ලබා ගන්න ඔතනින් ඉවරයි. මාත්‍රයෙන් විරුද්ධ වෙන්න ඕනේ. ක්‍රීඩ් පාටියේ දිහාට ලංකල් ලස රූපය හදලා තියෙනවා. අන්න හරි. ඒක ගත්තම තමයි තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ. ගැලවෙන රූපය ගත්තාම ඒක. වෙන්ගලා පින්නේ. දැන් බද්දේක රත්න සූත්‍ර කියන සූත්‍ර වල පෙන්නලා තියෙනවා. අතීතයේ ගෙවිලා ගිය අනාගතයේ ආවේ නැහැ වර්තමානයේ විදර්ශනාවට ගන්න. ඥානවන්තයා මෙහි විදර්ශනා කරමින් යථාභූතය ලබනවා. ඒක බද්දේක රත්න කියලා කියන්නේ යාට කියන්නේ. මෙන්න මේ මාත්‍රිනේ විදර්ශනාවට. කොයි මොහොතක හරි වර්තමාන මාත්‍රයෙන් විදර්ශනාවට නැගින්නේ. ගෙවි ගිය අතීතයේ පිළිබඳ දැන් හිතන්න ඕනේ. ඒතරත් එක වර්තමාන මාත්‍රය. ආපු නැති අනාගතයේ අසාරත්වය ගැන දැන් හිතන්න ඕනේ. දැන් හිතනවා ඒක විඥාන මාත්‍රය. අරමුණ අතීතයක වෙන්න පුළුවන්. අරමුණ අනාගතයක වෙන්න පුළුවන්. අතීතයේ බැඳලා තිබුණ එක ගැන හිතලා දැන් හිතන්න පුළුවන්. දැන් තමයි අසන්නේ. අන්න ඒකයි. මේ අරමුණ ගත්තාම අරමුණක් ගත්තා නම් ඒ අරමුණ ගත්ත මොහොත වර්තමාන මාත්‍රය. අතීත අරමුණක් අරමුණු කරන්න පුළුවන්. අනාගත අරමුණක් අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරන්නේ වර්තමානයේ. මේ ඔක පටලවා ගන්න නැතේ ඒකක් කරගන්න බැහැ. මෙන්න මේ සත්‍යය කියන්නේ මෙන්න මේ මාත්‍රය ක්‍රියා මාත්‍රයයි. ඕන් යා සත්‍යය පනවන්න බෑ. දැන් ලෝක සත්‍යය සත්‍යය පනවන්නේ ක්‍රියා මාත්‍රයට නෙමෙයි. ක්‍රියා පොඩි එක. පවතින දෙයක් හිතේ දෘෂ්ටියට බහැලා. ඒ නිසා තමයි සත්‍යයක් ඉන්නවා සත්‍යයක් නැද්ද? ඔය ආදි වශයෙන් දෘෂ්ටියට බහින්නේ. ඔව් ඒක කියන්නේ. දැන් මේක හරි ප්‍රශ්නයක් මොකද මේ? දැන් මේක තේරුම් ගන්න බැරි බබයා පවනෝ කය තුළ චතුරාර්ය සත්‍ය පැනෙවුවා කියලා. කයින් පිට බලන්න එපා කියනවා. දැන් ඊපිටදා වගේ මහත්තයෙක් තර්ක කරන්න ඇවිදලා දැන් හරියට ජය අරගෙන ගියා. මොනවා කරන්නද ඉතින්? මම කතා කරන්න වැඩක් නැහැ යුක්තිය ගත වැඩි. මම නිහඬලා නිකන් හිටියා. ඒක උද්ඝාට කරන්න කාටද? පංච උපාදානස්කන්ධ දුකයි කියන එක. ඔව්. අන්න ඒකයි. පංචස්කන්ධය දුක්ඛස්කන්ධය කියලා එක මම කියලා තියනවලු. ඒක ත්‍රිපිටකේ නැහැලු කියලා.
මේ සංයුත්තනිකාය 3-4 පොත් දෙකේ සූත්‍ර 25කට වැඩි තියෙනවා පංචස්කන්ධී දුකයි කියන එක. ඒතර ඇහැ දුකයි, කන දුකයි, නාසය දුකයි, දිව දුකයි, කය දුකයි, මන දුකයි. රූප දුකයි, ශබ්ද දුකයි, ගන්ධ දුකයි, රස දුකයි, පොට්ටබ්බ දුකයි, ධර්ම දුකයි කියලා. මෙහෙම වෙනපු සූත්‍රයක් තියෙනවා. ඒක දුක්ඛ ලක්ෂණේ තියෙනවා. අන්න දුක්ඛ ලක්ෂණේ. ඒකයි කියන්නේ. දුක්ඛ ලක්ෂණේ නේ. දුක්ඛ ස්වභාවය. දුක්ඛ ධර්ම. ඒක උපාදානය කරගත්තම අන්න උපාදානය කරගත්තොත් තමයි ඒක දුක විඳින්න වෙන්නේ. දුක විඳින එක ජකට හරියන්නේ නැහැ. කල්තියා දැක්කොත් ඒක දුක් වර්ගයක් බව. ඒතරයි ඒක ඇලෙන්නේ නැත්තේ. වසන බොන්නේ. අන්න ඒකයි. වසකියා දැනගත්තට පස්සේ අල්ලන්නේ නැහැ පැත්තට ගන්න. බිව්වට පස්සේ මොනව කරන්නේ? බිව්වට පස්සේ යන කලා හරියන්නේ. බිව්පු ඉඳන්ම තමයි අත්දැකීම තියෙන්නේ. ඒකමයි වහකියා දැනගන්නේ. අර වසකියා වස හැටියට දැන ගැනීම වාගේ. දුක දුක්ඛ ලක්ෂණේ දැනගත්තා නම් මේ වර්ගයේ අල්ලගෙන ඉන්න දුක වෙනවා. මෙන්න මෙහෙම දුකට වැටෙන්නේ. අන්න ඒක තමයි ප්‍රඥාවට ගෝචර වෙන්නේ. ප්‍රඥා ධර්ම කිව්වේ ඒකයි. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ප්‍රඥා ගෝචර ධර්මයක්. ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා යන්නේ දුකයි කියලා ඒක කොහොමද ඔව් හියුම තමයි. අත්‍යවශ්‍යම තමයි. අන්න ඒකයි කියන්නේ. දුක කියන්නේ විඳිනකොට දැනෙන එක. දුක්ඛ ලක්ෂණය කියන්නේ මේක ගත්තොත් මේකට වැටෙන්න වෙනවා කියලා දකින්නේ. ඒ ලක්ෂණය හරි තමයි ගන්නවා. අන්න ඒක. දැන් විදෙන ලක්ෂණේ විඳීම දෙකක්නේ. මේ වීදුරුව විදෙන ලක්ෂණේ යුක්තයි. හැබැයි වැටුණොත් විදෙන. ඒක විදිලා නැහැ. අන්න ත්‍රිලක්ෂණ. අපිට ලක්ෂණයක් හරි තමයි ගන්න ඕනේ. අන්න ඒක ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය. දුක හැටියට නෙමෙයි. දුක ලක්ෂණේ දකින්න. ඒකයි වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය. ඒක ස්වභාවය දකින්න. ප්‍රඥාවෙන් මොන එක දකින්න. එහෙන් දකින්න බෑනේ. සිද්ධ වෙන සිද්ධිය දැක්ක හැකි. දැනෙනවා. වේදනාවයි තියෙන දැනෙනවා. සංඥාවෙන් හඳුනනවා. ඒක සංඛාරයෙන් ගොඩනගා ගන්නවා. ওই ලෝකේ නේද? වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තාම මේ නාම ධර්මයන් නෙවෙයි පෙන්නන්නේ. පංචස්කන්ධේ නෙවෙයි දුක්ඛස්කන්ධේම නෙවෙයි පෙන්නන්නේ. මේ දුක්ඛස්කන්ධේ කොහොමද දුක්ඛස්කන්ධේ දකින්නේ? දුක්ඛස්කන්ධේ කොයිද මේ ප්‍රඥාව? දුක්ඛස්කන්ධය කියන්නේ වෙන මේක. ආර්ය මාර්ගයයි ප්‍රඥා කියන්නේ වෙනම චෛතසිකයයි. අන්න ඒකයි. ඒකේ යථාබෝධය දෙන එක. දුක්ඛස්කන්ධය කියන එක දැකර ඒකට ඇලුම් කරනවා. වේදනා දැනෙනවා, සංඥා දැනෙනවා. ඒ ටික සිද්ධ වෙනවා සත්‍යයෙන්. ඒව දැනුණ පළියට යථාර්ථය මතුවෙන්නේ. ප්‍රඥාවට ගොඩනගන තමයි අවබෝධය ලැබෙන්නේ. ඒතරයි චතුරාර්ය සත්‍ය අවබෝධය. දක්න දුක අමතක වෙන්න පුළුවන් ඒ කියන්නේ සැපදයක් ලැබෙනවනේ. අන්න ඒකයි කියන්නේ. ඒක යථාර්ථයෙන් දෙන්න දුකයි කියන්නේ. අන්න ඒකයි. මේ යථාර්ථය ආසේවිතය භාවිතය බහුලීකృతය. ඒක කරන්න භාවිතය කරන්න බොහෝ කරන යථාර්ථය. දැන් ඔක පෙන්නලා තියෙනවා මෙහෙම දෙයක්. හරකේ ගෝයන් කන්ද කුඹරට බහිනකොට තලනවා. තලලා පන්නනවා. හොඳම මනා හොසියෙන් ඉනවා ගොවියා. ආයෙත් කුවරක මට්ටු වෙනකන් ඉඳලා ආයෙත් කුඹරට පනිනවා. ආයෙත් තලනවා. ආයෙ පැනලා දුවනවා. ඔව් තුන් වතාව හතර වතාව ගහන්න පටන් ගත්තට පස්සේ මූ වෙනවා දාන කුඹරට. එනේ ඉන්න ගානේ තලලා පැන්නුවෝ. මේක ආයෙ කුඹර කන්නේ එනවද කියලා අහනවා. මෙන්න මේ වගේ. අපිට එනින ආස්වාද අරමුණ එනකොටම මේකට තරන්න ඕනේ. මනන් තරන්න. මේක අනිත්‍ය දෙයක්, මේක දුක්ඛ දෙයක්, මේක අනාත්ම දෙයක්. මෙන්න මේ ආකාරයෙන් මේකේ ස්වභාවය මේකයි. මේක අසාරයි. මේක අසාරයි. ලක්ෂණය තරන්න. මේ ලක්ෂණේ තරන්න ඕනේ. තල්නකොට මොකද වෙන්නේ? ආයෙ පස්සේ යන්නේ නේ. ඒක නෑ විදිහට කරන්නේ. ඒතකන් යවන්න බෑ. ඒතකන් දුවනවා. ඊට පස්සේ ඉදින්න තීරින්ද පටන් ගන්නවා. අධ්‍යක්ීම ලබනවා. ටිකක් ලිහිනවල මේ ඉක්මන් එක අතහැරනවා. ඔව්. මුල ටික තමයි අමාරුයි. අනේ ඒකයි කියන්නේ. ටිකක් ලැබුණාට පස්සේ අවබෝධය වැඩි. අවබෝධය වැඩි. ඒකයි. ඒක සමාධියක් එනවනේ. ඔව් දැන් බයිසිකලයක් පදින්න පුංචි එකක් ලැහැත්ති වෙනකොට හරියම හරි වැටෙනවා දඟලනවා. පොඩ්ඩක් ඇදලා හුරුනාට පස්සේ ඉතුරු ටික හරි ඉක්මනට පුළුවන්. මොයි මූලික හුරුව ආසේවන ප්‍රත්‍ය බලපානවා. ඉතල සේවනය කරපේක යලි ආසේවන වෙනවා. එන්නේ බලවත් වෙනවා. ප්‍රඥාවත් ඒ වගේ. හිතන්න ප්‍රඥාව ආසේවන ප්‍රත්‍ය බලවත් වෙනවා. බලවත් වෙනවා එන්නේ ප්‍රඥාව වැඩෙනවා. නිදීම තුළ යත සමාධිය වෙනකොට කාගවත් මේක අන්න ඒකයි. සම්මෝධන වැඩි වෙනවා. එකෙන් එක සම්බන්ධ වෙනවා. සමාධිය ප්‍රඥාවට ආධාර වෙලා.
හරි ගැඹුරුයි ඒක. ඉන්දියන්වත් ගැඹුරුයි. ඔක මේ කියන්න වෙලා තියෙන්නේ මේකයි. ඔය කවුරු හරි ඇදී ප්‍රශ්නයක් දැම්මට පස්සේ තව සුද්ධ කරන්න වෙනවා. සුද්ධ වෙලා මදින් දැන් ප්‍රශ්නේ දාලා ඉන්නේ. ඊට පස්සේ තව සුද්ධ වෙවි ඒ අර්ථයෙන්. එකපාරම ගන්න බෑ. අන්න ඒකයි කියන්නේ.